ෆෑන්පෑය අලුත්වන නවතම තොරතුරු දැනගන්න අප සමග රැඳෙන්න. පෙබරවාරි මස 27 වෙනි දින කාලගුණ අනාවැකිය පුවත් ඉදිරිපත් කිරීම ශානක විතානගේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල පසුරු දෙකින් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවේ. දිවයින වටා මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් ඇතිවේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දිසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා යන අතර සුළංගේ වේගය පැයට කිලෝමීටර 20ක් 30ක් පමණ වේ. දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු වේ. මධ්‍යම සබරගමුව බස්නාහිර වයිඹ සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල මාතර මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවන බව කාලගුණික විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කරුණාවෙන් දැනුම් දෙනු ලැබේ.